වෙනි ගැටලුවේ පිළිතුරු විවරණය. මේ දීලා තියෙන්නේ දර්ශක ආකාරය. අපි දන්නවා අපි දෙකේ තුන්වෙනි බලය ගත්තොත් 8ට සමාන වෙනවා. අපි මේ දෙක කියන්නේ පාදය. මේක ලඝු ගණක ආකාරයට හරවනකොට අපි දෙකේ පාදය. එතකොට ලඝු ගණක ආකාරයේ පාදය 2. දෙකේ පාදයට එතකොට අනිත් ස්ථාන මාරනකොට දෙකේ පාදයට 8 ලඝු ගණකය 3යි. ඉතින් මේ ආකාරයට තමයි දර්ශකාකාරයේ ඉඳලා ලඝු ගණක ආකාරයට මේක හරව ගන්න උත්සාහ කරන්න ඕනේ. මේකෙදි අපිට දීලා තියෙනවා 10 බලයක් විදියට. ඒ 10 බලයක් විදියට දීලා 4.34 තමයි පිළිතුර. හැබැයි අපිට ඕනේ 10 පාදයට 43 ලඝු ගණකය. අපි දන්නවා අපිට හොයන්න තියෙන්නේ නම් 10 පාදයට 43.4 ලඝු ගණකය. ඉතින් මේක පොඩි වෙනසක් කරගන්න වෙනවා. අපිට මෙතන පැහැදිලි වෙනවා මේ තියෙන 10.0.6.3.7.5 කියන බලය සහ මේ 4.34 කියන සංඛ්‍යාව අපි දෙපසම 10න් ගුණ කරගත්තොත් අපිට අවශ්‍ය විදිහට මේ 43.4 කියන අගය හොයාගන්න වෙනවා. එහෙනම් 43.4 සමානයි. එතන අපි දන්නවා 10 සංඛ්‍යාවෙන් ගුණ වෙනවා කියන්නේ 10 පළවෙනි බලය. එතන මේ දශම සංඛ්‍යාවට මේ පූර්ණ සංඛ්‍යාව එකතු වුණාම 10 1.6යි 3යි 7යි 5 කියලා එනවා. ඒ අනුව අපි දන්නවා මේකේ දැන් පාදය 10යි. එහෙනම් අපිට ලඝු ගණක ආකාර හරවනකොට 10 පාදයට 43.4 ලඝු ගණකය 1.6යි 3යි 7යි 5යි කියලා පිළිතුර එනවා. එහෙනම් අවසාන පිළිතුර වෙන්නේ 1.6යි 3යි 7යි 5.